එන්න යන්න වෙසක් බලන්න. මේ පාර පොඩි වෙච්ච අකරදැබ්බ ටිකක් හින්දා ලොකුවට වෙසක් බලන්න යන්න chance එක හම්බුන්නේ නැහැ. හැබැයි මේ පාරමත් ටිකක් ලස්සන යුනික් වෙසක් ඩෙකරේෂන්ස් ටිකක් බලන්න chance එක ලැබුණා. ඔයාලා මේ දකින්නේ කඩුවෙල අවට ප්‍රදේශයේ කඩුවෙල වෙසක් කලාපයේ තිබ්බ ලස්සන තොරණ සහ වෙසක් සැරසිලි කිහිපයක්. බිරඳ සුජාතා නම් බලාපොරොත්තු රහිත සිටින කප්පාවට පත්ව වැළපෙමින් කඩුවෙල වෙසක් කලාපය. ඔයාලා මේ දකින්නේ විශේෂ කූඩුවක්. ජීවය පෙන්눔 කරන ජීවය කියන මාතෘකාව යටතේ තමයි ඒ පළවෙනි කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. AI තාක්ෂණයෙන් විදුලි ආලෝකය ලබා දීලා මීමැස්සෙකුගෙන් ජීවය සහ රඳා පැවැත්ම නිරූපණය කරලා හදපු ලස්සන කූඩුව තමයි මේ. ඉතින් ඊට අමතරව ලස්සන කැරගෙන කූඩුවක් මේ විදිහට ගොඩක් කූඩු දකින්න තිබ්බා. ඉතින් මට කූඩු ගැන විස්තර අහන්න ලැබුණේ ඒ කලින් පෙන්වූ මීමැසි රාජධානියේ කූඩුව විතරයි. ඒ නිසා මම මේවයි තේමාව දන්නේ නැහැ. ඒත් ප්‍රධාන වශයෙන් තෙමගොල්ල සිහි කරලා මේ කූඩු නිර්මාණය කරලා තිබ්බා. ඉතින් අපි යමු බලන්න ස්ලිට් එකේ වෙසක්. ඉතින් අන්තිම වෙසක් බලන්න තබන chance එක තමයි. මොකද මගේ මේ අන්තිම අවුරුද්දේ ඉඳන් අපිට ඇතුළට ගිහිල්ලා වෙසක් බලන්න තියෙන chance එක අඩුයි. ඉතින් එළියෙන් බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ ලස්සන නිර්මාණ තමයි. ඉතින් අපි ඊළඟට යමු අපි නීලක වෙසක් කලාපය අතුරුගිරිය ප්‍රදේශයේ තිබුණේ. ඉතින් මම වෙසක් කලාප දෙකක් විතරයි බලන්න ගියේ මේ පාර. ඉතින් ඔයාලා මේ දකින්නේ වෙසක් කලාපයේ තිබුණු පුංචි තොරණ සහ ඒකේ කවි හරිම ලස්සනට කිව්වා ඒ වෙලාවේ. ඒ අවට වෙසක් සැරසිලි. ඉතින් මෙතන මේ vlog එක අවසන් කරනවා. ඔයත් එක්ක ලස්සන තව ගොඩාක් දේවල් පිරුණු පුංචි vlog ගොඩක් ගෙන ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඔයාලා මේ හැම එකක්ම enjoy කරයි බලලා සතුටු වෙයි කියලා හිතනවා. ඉතින් තවත් vlog එකකින් එනකම් මේ vlog එක බලලා ඔයාලා හැමෝගෙම අදහස් ප්‍රකාශ කරලා මට support එකක් දෙන්න. ආපහු හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.